මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ කැල්වින් චක්‍රය කියන මාතෘකාව යටතේ මේ වෙනකන් A level pass papers වල biology pass paper එකේ අහලා තියෙන essay questions වලට කොහොමද උත්තර ලියන්නේ කියලා. මම දාපු කලින් වීඩියෝ එකේ කැල්වින් චක්‍රය කියන්නේ මොකක්ද? ඊට අදාළ ප්‍රතික්‍රියා ගැන හරිම සරලව මම කියලා දෙනවා. එතකොට කැල්වින් චක්‍රය ගැන තියරි අවබෝධයක් නැති කෙනෙක් ඒ වීඩියෝ එක බලලා මේ essay ප්‍රශ්න වලට උත්තර ලියන්නේ කොහොමද කියලා අයිඩියා එකක් ගන්න පුළුවන්. එතකොට මම තෝරගත්තේ 2010 ඉඳන් 2025 වෙනකන් කැල්වින් චක්‍රයට අදාළව මොනවද අහලා තියෙන්නේ කියලා කතා කරන්න. එතකොට මුලින්ම අහලා තියෙන්නේ 2017 පළවෙනි essay ප්‍රශ්නේ අනු කොටසක් විදිහට ඒ තමයි C3 සහ C4 ශාක තුළ CO2 තිරකිරීමේ ප්‍රථම ස්ථායි ඵලයේ තනිනයට සිදුවන එන්සයිමේ ප්‍රතික්‍රියාව විස්තර කරන්න. එතකොට ඕගොල්ලෝ මෙතනදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්න ඕන කරුණු තමයි මෙන්න මේ ප්‍රථම ස්ථායි ඵලයේ තනිනයට සිදුවන එන්සයිම් ප්‍රතික්‍රියා පිළිබඳව තමයි ලියන්න ඕනේ. ඊට අමතරව ගොඩක් කරුණු අනවශ්‍ය කරුණු ලියුවොත් ඒගොල්ලෝ ඒවට ලකුණු දීමක් සිද්ධ කරන්නේ නැහැ. ලියන්න කියලා තියෙන අදාළ පොයින්ට්ස් ටිකට විතරක් ලකුණු ලබා දීලා ඒගොල්ලෝ ඊටු ටික නොසලකා හරිනවා. ඒතර අපි බලමු මොනවාද මේකට ලියන්න පුළුවන් පොයින්ට්ස් කියලා. මම කලින් වීඩියෝ එකේ ඔයගොල්ලන්ට පැහැදිලි කරා CO2 අණුවක් තියෙනවා, එකකට RUBP කියලා අණුවක් තියෙනවා. එන්නේ RUBP අණුව එකතු වෙලා CO2 අණුවත් එක්ක කාබන් 6ක අස්ථායි අණුවක් හදනවා කියලා. එන්නේ ඒ අස්ථායි අණුව නැවත ස්ථායි අණු දෙකක් බවට පත් වෙනවා. ඒ ස්ථායි අණුවේ නම මොකක්ද අපි කිව්වේ? 3PGA අණුව කියලා. 3-phosphoglycerate අණුව කියලා. අපි කිව්වා එතනදී ඒක තමයි ප්‍රභා සංශ්ලේෂණයේ ප්‍රථම ස්ථායි ඵලය කියලා. එතකොට අපි මෙන්න මේ ප්‍රතික්‍රියාවට අදාළ කරුණු ටික ලිව්වොත් ඕගොල්ලෝගෙන් අහලා තියෙන ප්‍රශ්නෙට හරියටම උත්තරය ඔයගොල්ලෝ දුන්නා වෙනවා. දැන් අපි බලමු 2017 මාකින් ස්කීම් එකේ මොනවද ඒගොල්ලෝ දීලා තියෙන මාකින් පොයින්ට්ස් කියලා. පළවෙනිම පොයින්ට් එක විදිහට දීලා තියෙනවා RUBP කාබොක්සිලේස් එන්සයිමය කාබොක්සිල් කරණය හෙවත් CO2 තිරකිරීම උත්ප්‍රේරණය කරයි කියලා. අපි කතා කරා මෙන්න මේ ප්‍රතික්‍රියාව යම්කිසි එන්සයිමයකින් උත්ප්‍රේරණය කරනවා. ඒ එන්සයිමය මොකක්ද? රුබිස්කෝ එන්සයිමය. එතකොට ඒගොල්ලෝ දීලා තියෙන පළවෙනි පොයින්ට් එක තමයි මෙන්න මේ ප්‍රතික්‍රියාව රුබිස්කෝ එන්සයිමය මගින් උත්ප්‍රේරණය කරනවා. නැත්නම් මේ කාබොක්සිල් කරණය කියන එක රුබිස්කෝ එන්සයිමය මගින් උත්ප්‍රේරණය කරනවා කියන එක. දෙවනි පොයින්ට් එක විදිහට ඒගොල්ලෝ දීලා තියෙන්නේ CO2 RBP සමග සම්බන්ධ වී තුන්වෙනි පොයින්ට් එක විදිහට අස්ථායි 6C අතරමැද සංයෝගයක් සාදයි කියන කරුණ. දෙවනි සහ තුන්වෙනි පොයින්ට් එක තමයි අපි නැවත නැවතත් කතා කරපු CO2 අණුවට RUBP අණුවක් එකතු වෙලා ඒ අණුවෙන් කාබන් 6ක අස්ථායි අණුවක් හදනවා කියන ප්‍රතික්‍රියාව. එතකොට මේ ප්‍රතික්‍රියාවට අදාළව පොයින්ට්ස් දෙකක් විදිහට කැඩිලා තියෙනවා. හතරවෙනි පොයින්ට් එක විදිහට දීලා තියෙන්නේ එම අස්ථායි 6C සංයෝගයේ බිඳී ග්ලිසරේට් 3-phosphate අණු දෙකක් සාදයි කියන කරුණ. ඊළඟට අහලා තියෙන්නේ 2025 ප්‍රශ්න පත්‍රයේ ඒකෙත් පළවෙනි essay ප්‍රශ්නයේ උපටසක් විදිහට අහලා තියෙනවා ප්‍රභා සංශ්ලේෂණයේ කැල්වින් චක්‍රය පැහැදිලි කරන්න. මේ essay ප්‍රශ්නය යටතේ අපිට කැල්වින් චක්‍රයට අදාළ ප්‍රධාන පියවර 3, එයට අදාළ ප්‍රතික්‍රියා එන්සයිම ගැන සම්පූර්ණ විස්තරයක් ලියන්න ඕනේ. මම මේ කතා කරන පොයින්ට්ස් 2025 මාකින් ස්කීම් එකේ මාකින් පොයින්ට්ස් විදිහට දීපු ඒවා. මේ පොයින්ට්ස් ටික ඔයගොල්ලෝ හරියටම ලිව්වොත් ඔයගොල්ලන්ට සම්පූර්ණ ලකුණු ප්‍රමාණය ලබා ගන්න පුළුවන්. පළවෙනි පොයින්ට් එක තමයි හරිතලව පංජරයේදී සිදුවේ. අපි දන්නවා කැල්වින් චක්‍රය සිදුවෙන්නේ හරිතලව පංජරයේ ආලෝක ප්‍රතික්‍රියාව තෛලකොයිඩ පටල පද්ධති තුල සිද්ධ වෙන්නේ. දෙවෙනි පොයින්ට් එක තමයි කැල්වින් චක්‍රයේ ප්‍රතික්‍රියා සංවෘතිය වේ. ප්‍රභා සංශ්ලේෂණය කියලා කියන්නේ ආහාර සංශ්ලේෂණය. එහෙනම් මේ කැල්වින් චක්‍රයේ හැම ප්‍රතික්‍රියාවක්ම සංශ්ලේෂණයට අදාළ ප්‍රතික්‍රියා. ඒ කියන්නේ ඒ සියල්ලක් සංවෘතිය ප්‍රතික්‍රියා.
තුන්වෙනි පොයින්ට් එක තමයි මෙහිදී රිබියුලෝස් බිස්ෆොස්ෆේට් වලට එහෙමත් නැත්නම් RBP වලට CO2 එකතු කිරීමක් සිද්ධ වෙන්නේ. තව පොයින්ට් එකක් විදිහට දීලා තියෙනවා CO2 ප්‍රතිග්‍රාහකයා RBP. එතකොට මේ කරුණු දෙකෙන්ම කියවෙන්නේ එකම අදහස. මොකද රිබියුලෝස් බිස්ෆොස්ෆේට් කියලා කියන්නේ CO2 ප්‍රතිග්‍රාහකයා. එතකොට මේ CO2 ප්‍රතිග්‍රාහකයාට CO2 එකතු වීමක් තමයි කාබොක්සිල් කරණයේදී සිද්ධ වෙන්නේ කියලා අපි අර තියරි පාර්ට් එකේදී කතා කළා. ඒක තමයි පළවෙනි ප්‍රතික්‍රියාව. හතරවෙනි පොයින්ට් එක තමයි එය 5C අණුවක් වේ. RBP අපි දන්නවා RBP වලට CO2 අණුවක් එකතු වුණාම කාබන් 6ක අස්ථායි අණුවක් ඇති වෙනවා. CO2 වලට එක කාබන් එකයි තියෙන්නේ, RBP වලට කාබන් 5ක් තියෙනවා. එහෙම වෙලා තමයි එකතු වුණාම කාබන් 6ක අස්ථායි අණුව ඇති වෙන්නේ. එහෙනම් 5C අණුව RBP කියලා කියන්නේ කාබන් 5ක සීනි අණුවක්. පස්වෙනි පොයින්ට් එක තමයි මේ කාබොක්සිල්කරණය කාබන් තිර කිරීම ලෙස හැඳින්වේ. එතකොට කැල්වින් චක්‍රයේ ප්‍රධාන පියවර තුනක් තියෙනවා කියලා අපි කතා කරා. පළවෙනි එක තමයි කාබොක්සිල්කරණය, දෙවෙනි එක ඔක්සිහරණය, තුන්වෙනි එක CO2 ප්‍රතිග්‍රාහකයා පුනර්ජනනය. මේකේ තුන්වෙනි සහ හතරවෙනි පොයින්ට්ස් විදිහට අපි ලියපු ප්‍රතික්‍රියාව තමයි කාබොක්සිල්කරණයට අදාළ වෙන්නේ. ඒක කාබන් තිර කිරීමත් ලෙස හඳුන්වන්න පුළුවන්. හයවෙනි පොයින්ට් එක තමයි මෙහිදී සහභාගී වන එහෙමත් නැත්නම් උත්ප්‍රේරණය කරන එන්සයිමය RBP කාබොක්සිලස් ඔක්සිජනේස්. නැත්නම් අපි මේකට කියව තවත් නමක් මොකක්ද? රුබිස්කෝ එන්සයිමය. ඒ කියන්නේ කාබොක්සිල්කරණය උත්ප්‍රේරණය කරන්නේ රුබිස්කෝ එන්සයිමය මගින්. හත්වෙනි පොයින්ට් එක තමයි මෙහි ප්‍රථම ඵලය කාබන් 6ක සංයුත්තයකින් යුක්ත අණුවක්. මේ කතා කරන්නේ අර හැදුන අස්ථායි කාබන් 6ක අණුව පිළිබඳව. අටවෙනි පොයින්ට් එක තමයි ඒක අස්ථායි අණුවක් කියන කරුණ. මේ අස්ථායි අණුව කැඩිලා ස්ථායි කාබන් 3 බැගින් යුක්ත අණු දෙකක් බවට පත් වෙනවා කියන කේ අණුවට අපි කිව්වා 3PGA අණුව කියලා. 11 වෙනි පොයින්ට් එක තමයි 3PGA අණුව ATP අණුවක් සහභාගීත්වයෙන් 1,3 බිස්ෆොස්ෆෝග්ලිසරේට් බවට පරිවර්තනය කිරීම. 12 වෙනි පොයින්ට් එක තමයි ඒ ෆොස්ෆේට කාණ්ඩයක් එකතු කිරීම මගින්. ඒ කියන්නේ මොකක්ද? අන්න අර ආලෝක ප්‍රතික්‍රියාවේදී නිපදවාගත්ත ATP අණුවෙන් ෆොස්ෆේට කාණ්ඩයක් ලබා ගන්නවා කියන කරුණ. 13 වෙනි පොයින්ට් එකේදී කතා වෙන්නේ ඒක ගත්තේ කොහෙන්ද? ඒ 1,3 බිස්ෆොස්ෆෝග්ලිසරේට් කියන අණුව ග්ලිසරල්ඩිහයිඩ් 3-ෆොස්ෆේට් හේවත් G3P බවට ඔක්සිහරණයක් සිද්ධ වෙනවා. ඒතර අපි කතා කළා ඒ G3P ග්ලිසරල්ඩිහයිඩ් 3-ෆොස්ෆේට් කියලා කියන්නේ ග්ලූකෝස් හරි කාබෝහයිඩ්‍රේට් හරි සංශ්ලේෂණයේ පූර්වක අණුව. මේ පූර්වක අණුව හදන්න ආලෝක ප්‍රතික්‍රියාවේදී නිපදවාගත්ත NADPH භාවිතා කිරීමක් සිද්ධ වෙනවා. කලින් භාවිත කරේ ආලෝක ප්‍රතික්‍රියාවේ ලබාගත් ATP. මෙහිදී ආලෝක ප්‍රතික්‍රියාවේදී ලබාගත් NADPH භාවිත කිරීමක් සිද්ධ වෙනවා. මේ කැල්වින් චක්‍රයට අදාළව අපි භාවිත කරන ATP NADPH කොහෙන්ද ගන්නෙ? අපි ගන්නෙ ආලෝක ප්‍රතික්‍රියාවේදී නිපදවාගත් ATP සහ NADPH. 19 වෙනි පොයින්ට් එක විදිහට අපි ලියන්න ඕනේ අපි අන්තිමට හදාගන්නේ G3P අණුවනේ. ඒකනේ පූර්වක අණුව. ඒ පූර්වක එක අණුවක් හදාගන්න, එක අණුවක් සංශ්ලේෂණය කරගන්න මෙන්න මේ කැල්වින් චක්‍රය 3 පාරක් සිද්ධ වෙන්න ඕන කියන කරුණ. කැල්වින් චක්‍රයේ තුන්වෙනි ප්‍රධාන අදියර මොකක්ද? CO2 ප්‍රතිග්‍රාහකයා පුනර්ජනනය කිරීම. එතකොට මේ CO2 ප්‍රතිග්‍රාහකයා පුනර්ජනනය කිරීම අවසාන වශයෙන් කැල්වින් චක්‍රයේදී සිද්ධ වෙනවා. ඒ CO2 ප්‍රතිග්‍රාහකයා කවුද? අපි මුලින්ම කතා කරපු RBP කියන අණුව තමයි නැවත CO2 ප්‍රතිග්‍රාහකයා විදිහට පුනර්ජනනය කිරීමක් සිද්ධ වෙන්නේ. ඒ පුනර්ජනනය කිරීමටත් ආලෝක ප්‍රතික්‍රියාවේදී නිපදවාගත්ත ATP භාවිතා කිරීම සිද්ධ වෙනවා. මෙන්න මේ පොයින්ට්ස් 21 ඩයග්‍රෑම් එකක් විදිහට ඇඳගෙන හරි මොකක් හරි රූපයක් විදිහට හරි ඇඳගෙන ඔයාටම ආවේනික වෙච්ච විදිහකට මතක තියාගන්න පුළුවන් නම් කිසිම පොයින්ට් එකක් මිස් වෙන්නේ නැතුව මේ පොයින්ට්ස් 21ම ලියලා සම්පූර්ණ ලකුණු ලබා ගන්න ඕගොල්ලන්ට හැකියාව ලැබෙනවා.
මේට අදාළ තියරි කොටස කලින් වීඩියෝ එකේ මම දාලා තියෙනවා. ඒ වීඩියෝ එක විනාඩි 5ක් වගේ ඉතාමත් කෙටි කාලයකින් ඔයගොල්ලන්ට බලලා ඉවර කරන්න පුළුවන්. ඔයගොල්ලෝ ගාව හොඳ තියරි දැනුමක් තියෙනවා නම් ඕගොල්ලන්ට මේ වගේ පොයින්ට්ස් අමතක වෙන්නේ නැතුව SCQ එකේ ලියාගෙන සම්පූර්ණ ලකුණු ලබා ගන්න පුළුවන්. එහෙනම් ආයෙත් අලුත් වීඩියෝ එකක් ගේනකම් ඔයගොල්ලෝ හොඳට වැඩ කරන්න. හැමෝටම good luck.